ඔයා මේ වීඩියෝ එක දකින ලෝගෝ එක දැන් ශ්‍රී ලාංකි කැනුවන අපට නම් ඉතාම හුරුපුරුදු දෙයක්. ඔයා මේක ස්කෑන් කරලා ඔගේ වාහනයට ඉන්දන ලබාගන්න නැති. එහෙම නැත්තං ශොප්පයකට ගිහිල්ල මේක ස්කෑන් කරලා පේමන්ට් එකක් කරන්න ඇති. එහෙමත් නැත්තං මේ කාරහා ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න ඇති. කෙසේ නමුත් බහුතරයක් දෙනා මේ කෝඩ් එක ඉතිහාස ගැන දැනුම්වත් නැහැ. ඉතින් අද දවස අපි මේ වීඩියෝකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ QR කෝඩ් එක ඉතිහාස ගැන. මේක ආරම්භ සිද්ධ වෙන්නේ ජපානයෙන්. 1960 දශක කියන්නේ ජපානය උන්ගේ ඉහළම ආර්ථික වර්ධනයක් අත්පත් කරගත්ත කාල පරිච්ඡේදයක්. ඒත් එක්කම ජපානයේ සුපර්මාකට් බිස්නස් එකත් ඉතාම හොඳ මට්ටමකට වර්ධනය වුණා. විශේෂයෙන්ම මේ සුපර්මාකට්ස් වල ආහාර පාන වලින් ඉඳලා ඇඳුම් පැළතුම් දක්වා විශාල පරාසයක එහෙම නැත්නම් විශාල රේන්ජ් එක භාණ්ඩ අලෙවි කරන්න පටන් ගත්තා. විශේෂත්වය තමයි මේ විකුණන හැම භාණ්ඩයකම මිල ගණන් ඇතුළත් කරේ මැනුවලි. එහෙම නැත්නම් අතින් තමයි ඇතුළත් කරේ. ඉතින් ඒකත් එක්ක මේ සුපර්මාකට්ස් වල වැඩ කරන කැෂියර්ස් ලගේ මැණික් කටුවේ ආශ්‍රිතව හිරිවැටීම් සහ ආශ්‍රිතව විවිධාකාර රෝගාබාධයන්ට ඒගොල්ලන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මේකට විසඳුමක් විදිහට මේ සුපර්මාකට්ස් ඉන්ට්‍රොඩියුස් කරා බාකෝඩ් ස්කෑනර්ස්. මේ බාකෝඩ් ස්කෑනර්ස් එක්කම පොස් සිස්ටම් එකෙත් විශාල වර්ධනයක් ඇති වුණා. හැබැයි මේ බාකෝඩ් ක්‍රමේ තියෙන සීමාකාරී බව එහෙම නැත්නම් ඒකේ තියෙන ලිමිටේෂන්ස් අඳුරගන්න පුළුවන් වුණේ මේකේ ව්‍යාප්තිය තවදුරටත් වැඩි වෙනවත් එක්ක. එක උදාහරණයක් විදිහට ගත්තොත් මේ බාකෝඩ් එකකට සාමාන්‍යයෙන් ඇතුළත් කරන්න පුළුවන් උපරිම ඉලක්කම් වූ අකුරු කැරක්ටර්ස් ගාන 20කට සීමා වුණා. ඉතින් මේ බාකෝඩ්ස් වල තියෙන සීමාකාරී බව විසඳ ගන්න මේ ප්‍රශ්නය निराකරණය කරගන්න මේ ආයතන විසින් මේ ප්‍රශ්නය බාර දුන්නා ඩෙන්සෝවේව් ඉන්කෝපරේටඩ් කියලා ආයතනයකට. මේක ඒ කාල සීමාවේදී බාකෝඩ් ස්කෑනර්ස් ඩිවලොප් කරන ආයතනයක් විදිහට තමයි කටයුතු කරේ. මේක තියෙන අනික් විශේෂත්වය තමයි මේ ආයතනය ටොයෝටා මෝටර් කම්පැනි එකට අනුබද්ධිත සමාගමක් විදිහට කටයුතු කරා. ඔවුන් මේ රික්වෙස්ට් එක මේ ඩෙන්සෝවේව් එකට දෙද්දී උන්ගේ තවත් ඉල්ලීමක් තිබුණා. ඒ තමයි මේ බාකෝඩ් එකට ජපානි පාවිච්චි කරන කංජි සහ කාන කියන අක්ෂරත් ඇතුළත් කරලා දෙන්න කියලා. මේ බාකෝඩ් එක ඩිවලොප් කරන ප්‍රොජෙක්ට් එකට ඩෙන්සෝවේව් ආයතනය විසින් එවකට ඉංජිනේරුවරයෙක්ට වැඩ කරපු මසහිරෝ හාරා මහත්මයාට බාර දෙනවා. ඉතින් ඔහු පිහිටුවගත් ඔහුගේ මේ ඩිවලොප්මන්ට් ටීම් එකෙත් විශේෂත්වයක් තියෙනවා. එක තමයි මේ ටීම් එක හිටිය පුද්ගලයෝ දෙන්නයි. බාකෝඩ්ඩෙක් සඳහා වැඩිපුර තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් කරන්න නම් ඒක 1D කෝඩ් එකක් විදිහට නැතුව එහෙම නැත්නම් ඒකමාන කෝඩ් එකක් විදිහට නැතුව ඒක 2D කෝඩ් එකක් එහෙම නැත්නම් 2 dimensional කෝඩ් එකක් විදිහට නිර්මාණය කරන්න අවශ්‍ය බව මෙහිදී මසහිරෝ හාරා අඳුරගන්නවා. ඒ කියන්නේ කෝඩ් එකේ ඉහළ සිට පහළටත් ඒ වගේම කෝඩ් එක හරහාටත් තොරතුරු ඇතුළත් කරගන්න පුළුවන් වෙන විදිහට මේ කෝඩ් එක නිර්මාණය කරන්න ඕනේ කියලා ඔහු අඳුරගන්නවා. ඒත් එක්කම මේ කෝඩ් එක නිර්මාණය කරන එකේ තවත් ලොකු අභියෝගයක් වුණේ මේ කෝඩ් එක ඉක්මනින් රීඩ් කරන්න එහෙම නැත්නම් ඉක්මනින් කියවන්න පුළුවන්කම ලැබෙන විදිහට නිර්මාණය කරගන්න එක. ඉතින් ඒ සඳහා ඔහු හිතනවා මේකට පොසිෂනල් ඉන්ෆෝමේෂන් එහෙම නැත්තං ස්ථානීය තොරතුරු කියන මේ එලිමන්ට් එක ඇඩ් කිරීමෙන් මේක ෆාස් රීඩින් එකක් කරගන්න හැකියාවක් තියෙනවා කියලා. ඉතින් අවසානයේදී 4 ලකුණු වලින් සමන්විත වෙච්ච ස්ථාන හඳුනා ගැනීමේ එහෙම නැත්තං පොසිෂනල් ඉන්ෆෝමේෂන් එක ඇඩ් කරගන්න පුළුවන් රේඛාවක් මේ කෝඩ් එකට නිර්මාණය වෙනවා. මේ සලකුණු මේ ලකුණු මේ කෝඩ් එකට ඇතුළත් කිරීම තුළින් හයි ස්පීඩ් රීඩින් එකක් එහෙම නැත්තං අධිවේගී කියවීමක් කරන්න හැකියාවක් ලැබෙනවා. දැන්වට ප්‍රශ්නයක් එන්න පුළුවන්
ඇයි මේ පොසිෂනල් ඉන්ෆෝමේෂන් එක කොටු සලකුණක් ගන්න කියලා. ඒකට පිළිතුර තමයි පොසිෂනල් ඉන්ෆෝමේෂන් එකක් ආසන්නේ ඒකට සමාන තවත් මොකක් හෝ සලකුණක් තිබුණොත් ඒක කෝඩ් රීඩ එක විසින් වරදිට අඳුන ගන්න. ඉතින්නේ අවස්ථාව වලක්ව ගන්න තමයි මේ පොසිෂනල් ඉන්ෆෝමේෂන් එක එම නැත්තං මේ පොසිෂනල් ඩිටෙක්ෂන් පැටන් එක ශේෂයෙන්ම කොටු සලකුණක් ගන්නේ. ඉතින් ඉතාම දීර්ඝ රිසර්ච්චයකින් පස්සේ මේ ටීම් එක තීරණය කරනවා කෝඩ් එකක් මත තියෙන මේ පොසිෂනල් ඩිඩෙක්ෂන් එක තියෙන කළු සුදු කියන මේ ප්‍රදේශවල තියෙන පලල යම්කිසි අනුපාතකට අරගෙන එන්න. ඒ අනුපාතය තමයි 1 සහ 1 කියන අනුපාතය. තින් මේ තුළින් මේ කෝඩ් එක ස්කෑන් කරන ඕනම කෝනකින් මේ ස්කෑන් කෝඩ් එක ස්කෑන් කරන කෝනේ මොකක් වුණත් ඒක නිවැරදිව පහසුවෙන් රීඩ් කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක වසර එකමාරක් වගේ කාලයක් තිස්සේ ඉඳලා කරපු ට්‍රයිල්ස් සහ ඊට පස්සේ මේක අපපු ඉරස් වල තියෙන නිවැරදි කිරීම් කොම සිද්ධ කරයන් පස්සේ මේකට කංජි අක්ෂරත් ඇතුළත් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒත් එක්කම 7,000ක් විතර සංඛ්‍යා එමනත්ත ඉලක්කං ඇතුළත් කරන්න පුළුවන් කෝඩ් එකක් නිර්මාණය කරන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මසහිරු හාර මහත්මයා මේ කෝඩ් එක නම් කරනවා QR කෝඩ් එක කියලා. ඒ කියන්නේ quick response code. මේක විශේෂත්වය තමයි මේ කෝඩ් එකට අනික් කෝඩ්සල්ට සාපේක්ෂව 10 ගුණයකට වඩා වැඩි ස්පීඩ් එකකින් මේ කෝඩ් එක රීඩ් කරන්න හැකියාවක් තිබීම. 1994 වර්ෂයේදී ඩින්සුවේව් සමාගම ඔවුන් නිර්මාණය කරපු මේ QR කෝඩ් එක නිල වශයෙන් නිවේදනය කරනවා. මේ QR කෝඩ් එක මුලින්ම පාවිච්චි කරන්න පටන් ගන්න ජපානයේ මෝටර් නිෂ්පාදන කර්මාන්තයට. මේක ප්‍රතිඵලයක් විදිහට මෝටරත නිෂ්පාදනය ඉඳලා නැව්ගත කරන තැනදැක් වෙනකං ක්‍රියාවලිය එමනත්තම් ප්‍රොසෙස් එක ඒකට අදාළ ගණුදෙනු සහ ඊට සම්බන්ධ වෙලා තියෙන ලේඛන සියල්ලම කාරක්ෂම කළමනා කරණය කරගන්න සහ ඉතුළින් නිෂ්පාදනයේ තියෙන ගුණාත්මක භාවය තවදුරටත් ඉහළ නංව ගන්නත් හැකියාවක් ලැබෙනවා. ඊට අමතරව පාරිභෝගිකයන්ගේ තියෙන දැඩි ඉල්ලීම මත ආහාර ඖෂධ එවගේම අක්ෂිකාච නිෂ්පාදනය කරන සමාගමුත් ඔවුන්ගේ මේ නිෂ්පාදන කල්මනා කරණයට මේ QR කෝඩ් ක්‍රමය පාවිච්චි කරන්න පටන් ගන්න. විශේෂයෙන්ම 2001 අවුරුද්දදී ජපානයේ ඇතිවෙනවා ගවයන් අතර මාරාන්තික රෝගයක්. ඉතින් මේ රෝගී තත්ත්වය නිසා ජපානය ආහාර සුරක්ෂිතතාවේම නැත්තං ෆුඩ් සේෆ්ටි එකට විශාල බලපෑමක් ඇතිවෙනවා. ඉතින් මේ මාංශාශ්‍රිතව නිෂ්පාදන කරන ආයතන එගුලන්ගේ කස්ටමස්ලගේ විශ්වාසය නැවත බිල්ඩප් කරගන්න නැවත ගොඩ්නගා ගන්න ඒ කර්මාන්තයටත් 2002 අවුරුද්දදී මේ QR කෝඩ් ක්‍රමය පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඉතින් මේ තුළින් කවුරරි කෙනෙක් ඒගොලන්ගේ නිෂ්පාදනයක් මිලදී ගන්නවා නම් නිෂ්පාදනයට සම්බන්ධව සියලු තොරතුරු එකයන් නිෂ්පාදනය කරේ කොහෙද නිෂ්පාදනය ආරම්භෙන්දලා එක මාගට් එකට නිකුත් කරන තව අවස්ථාව වෙනකං පහුකරපු ප්‍රොසෙස් එක මොකක්ද ඊට පස්සේ ඒ ප්‍රඩක්් එක සම්බන්ධව මුණහරි පරීක්ෂණ කරලා තියෙනවනං ඒවල ඩේට පවා තමුන්ගේ ෆෝන් එකෙන් මේ QR කෝඩ් එක ස්කෑන් කරලා ඒ කස්ටමට දැනගන්න හැකියාවක් ලැබුණා. මේ QR කෝඩ් එක හඳුන්වලා දුන්නාන් පස්සේ මේ QR කෝඩ් එක පහුකරපු විශේෂ අවස්ථා ශේෂ සන්ධිස්ථාන ගැන කතා කරන්න තමයි අපි දැන් යන්නේ. ඉන් පළවෙනි අවස්ථාව විදිහට ඩින්සුවේව් සමාගම මේ QR කෝඩ් එක ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් ආකාරයට තමුන්ගේ පේටන්ට අයිතිය තියාගන්න නැතුව මේක මුල් ලෝකෙට විවෘත කරනවා. ඒකත් එක්ක ඕනෑම කෙනෙක්ට මේ කෝඩ් එක පාවිච්චි කරන්න ඇක්සස් එක ලැබෙනවා.
දෙවනියට 1999 වර්ෂයේදී මේ කෝඩ් එක 2D කෝඩ් එකක් විදිහට ජපෑන් ඉන්ඩස්ට්‍රියල් ස්ටෑන්ඩඩ්ස් ආයතනය විසින් අනුමත කරනවා. ඒවගේම 2000 වර්ෂයේදී ඉන්ට්‍රේෂනල් ස්ටෑන්ඩඩ් ඕර්ගනයිසේෂන් එහෙම නැත්තම් ISO ආයතනය විසින් මේ QR කෝඩ් එක ඉන්ඩස්ට්‍රියල් ස්ටෑන්ඩඩ් එකක් විදිහට ප්‍රකාශ කරනවා. අවසාන වශයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ QR කෝඩ් සිස්ටම් එක නිසා ශ්‍රී ලංකාවට අත්වෙච්ච ප්‍රතිලාභ ගැන කතා කරන්න. මුලින්ම 2022 අවුරුද්දේදී ශ්‍රී ලංකාවට ඇතිවෙච්ච මේ ඉන්ධන අර්බුදය කළමනාකරණය කරගන්න සහ ඉන්ධන බෙදා හරින්න මේ QR කෝඩ් ක්‍රමය ශ්‍රී ලංකාව පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඊශ්‍රායල් ඉරාන් සහ ඇමරිකන් යුද්ධය හේතුවෙන් හෝමෝ සමුද්සන්ධිය ඇති වෙලා තියෙන මේ ගැටලුව නිසාත් ඊට පස්සේ අපි නැවත වතාවක් දැනටත් මේ QR කෝඩ් ක්‍රමය පාවිච්චි කරනවා. ඒත් සමගම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැන් ප්‍රවර්ධනය කරගෙන යනවා QR කෝඩ් එක හරහා ස්කෑන් කරලා පේමන්ස් කරන්න. එහෙම නැත්නම් ෂොප් එකට ගිහිල්ලා පර්චේසින් එකක් කරන්න, බිල් පේමන්ට් එකක් කරන්න, ඒ වගේ දේවල් වලට. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට මේ QR කෝඩ් එක සම්බන්ධයෙන් තියෙන ඉතිහාසය ගැන දැනගන්න ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් තවදුරටත් ඉදිරියේදී මේ වගේ වීඩියෝස් නරඹන්න අපේ channel එක subscribe කරන්න කියලා මං ඉල්ලනවා. ඒත් එක්කම තව කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මේ වීඩියෝ ගැන ඔයගලන්ගේ කමෙන්ට් එක ඔයගලන්ගේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනකම් අපි ඔයගලන්ගෙන් දැනට සමුගන්නවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි.